ඇලිසන් ෆීලික්ස් ඇමරිකාවේ විතරක් නෙවෙයි ලෝකයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක්. රන් 7ක් ඇතුළුව ඔලිම්පික් පදක්කම් 11කටත් රන් 14ක් ඇතුළුව ලෝක ශූරතා පදක්කම් 20කටත් ඇය හිමිකම් කියනවා. 2013 මොස්කව් ලෝක ශූරතාවලියට ඇය ඉදිරිපත් වුණේ රන් පදක්කම් 3ක් අපේක්ෂාවෙන්. මීටර් 200 කේවල ඉසව්වෙන් ප්‍රධාන තැනක් ගත්තා. ඒ වන විටත් ඇය එම ඉසව්වේ ලෝක ශූරතා රන් පදක්කම් 3ක් සහ ඔලිම්පික් රන් පදක්කමක් දිනා සිටියා. 2013 ලෝක ශූරතාවලියේදී මීටර් 200 ඉසව්වේ ඇගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වුණේ ජමේකාවේ ෂෙලි ඇන් ෆ්‍රේසර් ප්‍රයිස්. 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී ෆීලික්ස් මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තෙත් ෂෙලි ඇන්ව දෙවැනි තැන තබමින්. හැබැයි 2013 මොස්කව් වලදී සිද්ධ වුණේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ දෙයක්. මීටර් 200 ඉසව්වේ අඩක්වත් සම්පූර්ණ කිරීමට ෆීලික්ස් සමත් වුණේ නැහැ. තරගය ආරම්භ වෙලා ටික වෙලාවකින්ම ඇගේ පාදයේ අපහසුතාවක් ඇති බව දකින්නට ලැබුණා. වේදනාවෙන් පැන පැන ගිය ෆීලික්ස් ධාවන පතය මත ඇද වැටුණා. තප්පර 22.17කින් තරගය අවසන් කරපු ෂෙලි ඇන් මීටර් 200 රන් පදක්කම දිනාගත්තා. ඒ වර මීටර් 100 ලෝක ශූරතා රන් පදක්කමත් ඇය ඒ වන විටත් දිනාගෙනයි සිටියේ. ඒ අනුව ෂෙලි ඇන් ලෝක ශූරතා තරගාවලියකදී කේවල ඉසව් සඳහා රන් පදක්කම් ද්විත්වයක් දිනපු පළමු අවස්ථාව වුණේ ඒක. ඇය සහ ඇගේ කණ්ඩායම මීටර 100 සහය දිවීමේ ඉසව් වෙනුත් රන් පදක්කමක් දිනාගත්තා. ඒ අනුව 2013 මොස්කව් ලෝක ශූරතාවලිය ෂෙලීගේ ක්‍රීඩා දිවියේ විශිෂ්ට ජයග්‍රාහී මතකයක් විදිහට සටහන් වුණා. ෂෙලි ඇන් තරගයේ රන් පදක්කම දිනීමෙන් උද්දාමයට පත් වෙලා ඉන්නකොට ඇලිසන් ෆීලික්ස් ඒ ධාවන පතේම බලාපොරොත්තු කඩවීමෙන් සහ පාදයේ ආබාධයෙන් වේදනාව විඳිමින් සිටියා. එහිදී ඇය වෙත පැමිණියේ ඇගේ සොහොයුරු බෙස් ෆීලික්ස්. ඔහු තමන්ගේ නංගිව දෑතින් ඔසවාගෙන ක්‍රීඩාංගණයෙන් පිටතට රැගෙන ගියා. ක්‍රීඩාව කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක්. පෙනිපෙනී තියෙන ජයග්‍රහණ මොහොතකින් නැති වෙලා යන්න පුළුවන්. ඒත් ලෝකයක් ඉදිරියේ බලාපොරොත්තු බිඳ වැටිලා වේදනාවෙන් ඉන්නකොටත් ඔබව දරාගන්න පුළුවන් අය ඔබ අසලම ඉන්නවා නම් ඔබ කොතරම් වාසනාවන්තද? මේ සිදුවීමත් ලෝක ඉතිහාසයේ වගේ සුවිශේෂ අවස්ථාවක්.